මරදන් කඩවල ශෙහාන් මල්ලිගේ i5 14 gen PC build එක. right ඉතින් වෙනදා වගේම සුබ දවසක් කියලා ඉතින් ඕගොල්ලන්ව පිළිගන්නවා MSK Computers අපේ YouTube channel එකට. ඉතින් ගොඩක් සතුටුයි කියන්නේ ඉතින් දැන් වෙනදටත් වඩා දුර ඉන්න කට්ටිය නැත් අපේ දුර බැහැර ඉන්න කස්ටමර්ස්ලා අපිව විශ්වාස කරලා සල්ලි දාලා PC build සෑහෙන ගෙන්න ගන්නවා. ඉතින් එතනින් අපිට free time එකක් set වෙද්දි අපි ඕගොල්ලන්ට මේක බලන්න සහ අලුත් අප්ඩේට් ප්‍රයිස් ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න ඉතින් අනිවාර්යයෙන්ම අපි වීඩියෝ එකක් අරගෙන එනවා. රයිට් ඉතින් මේ මැෂින් එක ගැන කතා කරොත් ඉතින් ඔයගොල්ලන්ට පේනවා ගොඩක් ලොකු සෙටප් එකකුත් නෙවෙයි. හැබැයි මේ PC build එකට ලක්ෂ 3ක් ගිහිල්ලා තියෙනවා. ඕගොල්ලෝ බලයි මේ වගේ PC build එකකට ලක්ෂ 3ක් යනවද මොනවද මේකට දාලා තියෙන parts. ඉතින් මම විස්තර ටික ඉස්සරහට කතා කරගෙන යන්නම්. ඉතින් මේ RAM VGA card සහ SSD processors වල මිල වැඩිවීමත් එක්ක තමන්ට අවශ්‍යම කට්ටිය කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය දැඩිව දැනෙන කට්ටිය තමයි මේ දවස්වල ඇත්තටම PC build කරන්නේ. මොකද අහස් උසර ගණන් වැඩි වෙලා තියෙන. ඉතින් මේ RAM එක ගත්තොත් කෙලින්ම RAM එක විතරක් රුපියල් 50000ක් වෙනවා DDR5 16GB RAM එක. එතකොට ඉතින් i5 14 gen processor එකත් වෙනවා රුපියල් 80000ක් වගේ. ඉතින් එහෙන් බලද්දි processor එකටයි අපේ RAM එකටයි PC build එකේ ගාණෙන් භාගයක්ම ගිහිල්ලා තියෙනවා. right ඉතින් මේක අපි use brand new mix කරලා තමයි හදලා තියෙන්නේ. මොකද කස්ටමර්ටත් ඒ විදිහට තමයි අවශ්‍යයි කිව්වේ. හේතුව desktop hard disk වල ගොඩක් මිල වැඩිවීමක් වුණා. ඔයගොල්ලෝ දන්නවා 1TB hard එක රුපියල් 10000ට 12000ට තිබ්බ desktop hard එක brand new. දැන් ඒ වගේ දෙගුණයකටත් වඩා ගාණ වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලෙක ගොඩක් අය බලනවා recondition වලට යන්න. අනික brand new graphic card වල විශාල මිල වැඩිවීමක් වුණා. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය බලනවා use graphic card එකක් දාගෙන ටික කාලයක් use කරලා price අඩු වුණොතින් හරි budget එක set කරගෙන හරි brand new VGA card එකකට යන්න. ඉතින් ඒ නිසා තමයි මේ ශෙහාන් මල්ලි 750 watt 80 plus bronze power supply එකක් මේකට select කරගෙන තියෙන්නේ. ඉතින් අපිත් ඇහුවා මොකද මේ වගේ මේ power supply එකක් දාන්න. ඒතර කිව්වේ අපිට අයියේ මෙහෙමයි මම ටිකක් high end card එකකට යනවා ඉස්සරහට. ඒ නිසා අනිවාර්යෙන්ම මට මේ supply එක දාලා දෙන්න. පස්සේ ආයෙ supply change කරන්න බෑ කියලා. ඉතින් හරි items ටික ගැන කතා කරගෙන ගියොත් processor එකේ තියෙන i5 14400 එකක් on board graphic ඕනේ කිව්වා. මොකද මේකේ Premiere Pro Lightroom තමයි mainම run කරනවයි කියලා කිව්වේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඒ processor එක දාලා අපෙන් PC build එක ඉල්ලලා තිබ්බා. ඉතින් board එක B750 MP DDR5 board එක. ඉතින් RAM slot 4ක් එනවා. ඒ වගේම මේක board එක brand new ගන්නේ 3 years warranty. එතකොට NVMe slot දෙකක් එනවා. heat sink එකත් එක්ක එන එක Gen 4, normal එක Gen 3. ඉතින් එතකොට ඒ features ටිකත් ශෙහාන් මල්ලිට ඕනේ කිව්වා. ඊට පස්සේ RAM එක ගැන කතා කරද්දි මේ දවස්වල මාකට් එකේ ගණන් අඩුවටම සහ මම දැනුවත් විදියට ලංකාවේ අපි ළඟ තමයි මේ RAM එක දැනට ස්ටොක් එකේ තියෙන්නේ. අනිත් හැම shop එකේම වගේ ඉවරයි. Hikvision brand එකෙන් ගහන Hiksemi DDR5 16GB RAM එක use කරලා තියෙන්නේ 5600 MHz එන RAM එක. ඉතින් මේක තාම 50000ට අපි දෙනවා. අනිත් RAM අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ price check කරලා බලන්න රුපියල් 70000න් එහා පැත්තේ තමයි DDR5 16GB RAM මේ දවස්වල මාකට් එකේ price එක වෙලා තියෙන්නේ. ඒ වගේම 256GB තමයි NVMe drive එක දාගෙන තියෙන්නේ. ඉතින් මේකට තමයි Windows drivers සහ Adobe collection එක වැටෙන්නේ. ඒ වගේම recondition 500GB hard disk දාගෙන තියෙනවා. දැනට temporary මම ඔයගලන්ට කිව්වා වගේ. එයාගේ දැනට තියෙන පොඩි software ටිකක් තියෙනවා. අනික portables වල තමයි ඔක්කොම වගේ data තියෙනවා කියලා කිව්වේ. ඊට අමතරව 1066GB VGA card එකක් දැනට දාගෙන තියෙනවා. ඉතින් දැන් මේ PC build කරන අයට අපේ MSK එකෙන් කරද්දි පොඩි වාසියක් තියෙනවා. දැන් මේ card එක අපි මාස 3ක warranty එකක් ඇතුළත දෙන්නේ. ඒතර කස්ටමර්ට පුළුවන් වුණොත් මාස 3 ඇතුළත මේක change කරලා RTX එකකට යන්න මේ card එක අපි වික්ක ගන්නටම අපි ගන්නවා ආයේ card එක. ඒ නිසා ඒක කස්ටමර්ට worry වෙන්න දෙයක් නැහැ. අපි මේ 1066GB card එක තවම අපි මිල සඳහන් කරලා තියෙන්නේ රුපියල් 39000යි. ලංකාවේ ගොඩක් shop වල 40000යි 44000යි අතර මේ කාඩ් එක අලුවි වෙන්නේ. එතකොට 39000ම අපි සම්පූර්ණයෙන් අඩු කරලා එයා brand new කාඩ් එකක් ගත්තොත් ලක්ෂයක හරි දෙකක හරි. ඒතර ඒකෙන් 39000 අඩු කරලා ඊටු ගාන අපිට දුන්නාට පස්සේ හරි. ඉතින් මේ option එකත් අපි ඕගලන්ට අපෙන් PC build එකක් කරන කට්ටියට දීලා තියෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ 750 watt 80 plus bronze power supply එකක් අපි use කරලා තියෙනවා.
කේසින් එක දාලා තියෙන්නේ බජට් එකට සෙට් වෙන පස්සේ කාලෙක ලික්විඩ් කූලර් එකකුත් හයි කරගන්න පුළුවන්. එයා ප්‍රෝ එකත් හොඳටම තියෙන ගේම් ඩියාස් එකේ GC10 කියන කේසින් එක. ඉතින් මේ කේසින් එක 1410යි වෙන්නේ. කේසින් එකත් එක්කම ARGB fans තුනක් ඕගලන්ට ඉන්ක්ලූඩ් වෙලා එනවා 120mm. හරි. ඊට අමතරව මේකට එක්ස්ට්‍රා ඕඩර් කරලා තියෙනවා 1.2 kV UPS එකක්. මොකද අනිවාර්යෙන්ම RTX කාඩ් එකකට යද්දී 1.2 kV UPS එකක්වත් අඩුම ඕනේ මොනිටර් එකත් එක්ක යද්දී. මොකද නැත්තම් අපි සාමාන්‍යයෙන් රෙන්ඩරින් එකක් හරි මොකක් හරි හයි එන්ඩ් වැඩක් කර ඉද්දි කරන්ට් එක ගියොත් පොඩි UPS එක ඔෆ් වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ලක්ෂ 3 ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව කියන්න බැරි වුණා Lovin Cool brand එකේ අපි දාලා තියෙනවා මෙන්න මේ මොඩල් එක කිව්වොත් ඕගලන්ට Lovin Cool D400 එයා කූල එක. ඉතින් ඒකෙත් ඔයගලන්ට මෙතන පේනවා ඇති process එකේ usage එක සහ temp එක මේක උඩ display එකක් එනවා. ඒකෙන් ඔයගලන්ට indicate කරනවා. ඒ වගේම තමයි i5 14400 process එක idle mode එකේ temp එක යන්නේ 31යි. ඉතින් ඒ කියන්නේ cooling එක හොඳටම තියෙනවා. ඉතින් බලන්න දෙයක් නැහැ. මේක සාමාන්‍යයෙන් benchmark කරලා බැලුවත් 75න් 80න් වගේ නතර වෙනවා. එයා කූල එකක් වුණත් මොකද මේකේ copper heat pipe 4ක් එන්නේ. ඉතින් දැන් ඊළඟ වීඩියෝ එක ඔයගලන්ට ගේන දවස වෙද්දී කූලසුත් ගණන් ගිහිල්ලා තියෙයි. ඔයගොල්ලෝ දන්නවා ලෝකයේ තඹ මිල ඉහළ යාමත් එක්ක දැන් අපේ ගොඩක් ටෙක් සයිඩ් එක කරන කට්ටිය වීඩියෝස් දාලා තිබ්බා. ඉතින් මේ තඹ මිල ඉහළ යාමත් එක්ක මේ ලික්විඩ් කූලර්ස් සහ එයා කූලර්ස් ඔක්කොම සීග්‍රේන් මිල ඉහළ යන ගමන් තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ කූලරේ අපි දැන් දෙන්නේ 8500 නම් තව මාසයක් වගේ යද්දී අනිවාර්යෙන් මේ කූලරේ රුපියල් 12500ක්වත් වෙයි. ඉතින් හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් හැමදේම ගණන් යනවා. හැමදේම කියන්නේ PC parts හිතන්නේ නැති මිලකට යනවා. ඉතින් VJ card අද දැන් ආයෙ පාරක් ගණන් ගියා. ඉතින් මම නිකන් ඕගලන්ට උදාහරණයක් විදියට කිව්වොත් 30යි 50 8GB 3050 8GB කාඩ් එක රුපියල් 85000යි 87000යි අතර තිබ්බ. ඊට පස්සේ 99000ට ගියා. ඊට පස්සේ 1,40,000ට ගියා. දැන් අද මිල 1,15,000ක් වෙලා. ඉතින් රත්තරන් වැඩි වෙනවා වගේ තමයි මේ PC parts මේ දවස්වල ගණන් වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි වුණත් කියන්නේ PC එකක් හදන්න ඉන්න කෙනෙක්ට මේ price එක නම් කොහොමත් අවුරුද්දක්වත් යනකම් අඩු වෙන එකක් නැහැ. තව වැඩි වුණොත් මිසක් තමන්ගේ අවශ්‍යතාවය තියෙනවා නම් PC build එකක් කරගන්න. නැත්නම් හොඳම option එක තමයි මේ වගේ brand new use mix කරලා build එකක් හදාගන්න. පස්සේ කාලෙදී පාර්ට් මාරු කරගන්න වෙන්න අවශ්‍ය මේන්ම පාර්ට් අනිවාර්යෙන් brand new දාගන්න. අපි උනත් recommend කරන්නේ power supply, processor, motherboard brand newම දාන්න පුළුවන් තරම්. දැන් DDR4 යනවා නම් DDR4 recondition RAM තියෙනවා. recondition RAM එකක් දාගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. hard disk එක උනත් recondition දැම්මයි කියලා කිසිම ගැටලුවක් නැහැ. health performance 100% තියෙනවා නම් එතකොට ඔයගලන්ට hard disk Sentinel වගේ third party software එකක් දාගෙන use කරද්දි ඒකේ daily බලන්න පුළුවන් කොහොමද health එක අඩු වෙනවද වැඩි වෙනවද ඒ විස්තර ටික. ඉතින් ඒ නිසා මට දෙන්න තියෙන උපදේශ මේ දවස්වල ඔන්න ඔය ටික තමයි. ඉතින් PC build set එකක්ම අද යනවා. ඇත්තටම PC build 4ක් ඔක්කොම දුර බැහැර ප්‍රදේශ වලට යනවා. මම ඉතින් පුළුවන් ටික ඔක්කොම අද ඔයගලන්ට වීඩියෝ එකක් කරලා දාන්නම්. ඉතින් මොන හරි තියෙනවා නම් වෙනදා වගේම පල්ලෙහාය කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දැක්ක ගොඩක් කට්ටිය දැනුමට යමක් ප්‍රෝග්‍රෑම් එක ආයෙ කරන්න කියලා තියෙනවා. ඉතින් අපි ඒකත් අනිවාර්යෙන් පටන් ගමු. ඔයගලන්ට දැනගන්න මොන හරි තියෙනවා නම් පල්ලෙහාය කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා දාගෙන යන්න මැසේජ් එකක් දාන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.